හුඟ දවසකින් ඉන්දියාප්පයක් කෑවෙන. සුදු නෝනෙට කිව්වනම් හරි අද රැට ඉන්දියාප්ප තම්බන්න කියලා. කොහොම හරි ඇවිටිලි කරලා කිව්වොත් අපේ මැනිකේ තම්බන්න නැතුව ඉන්නේ නෑ ඉන්දියාප්ප. කතා කරලා අදහස දාලා බලන්න ඕනි. නෝනේ කැමති වුණොත් නම් අද රැට ඉන්දියාප්ප ටිකක් මැරුවේ හැකි. නෝනේ පොඩ්ඩක් මෙහෙට ආවනම්. ඇයි මොකද? ඒ පාර මොකද? මම මේ බැලුවේ අද රැට ඉන්දියාප්ප ටිකක් කන්න බැරි වේද කියලා. නෝනෙට බැයිද ඉන්දියාප්ප ටිකක් තම්බන්න? ඒකද මේ ඉන්දියාප්ප තම්බන එක නම් මහ ලොකු දෙයක් නෙමේ මහත්තයා. හැබැයි ඉන්දියාප්ප කන්න කිරිමාළු ටිකක් තිබ්බනම් නියමෙට ගැලපෙනවා. එහෙනම් කොල්ලව කඩේට ඇරලා කිරිමාළු ටිකක් ගෙන්න ගමු නෝනි. නෝන එහෙනම් ඉන්දියාප්ප ටික තම්බන්නකෝ. මං කොල්ලට සල්ලි දෙන්න. චුට්ටේ මාළු කඩේට ගිහලා කිරිමාළු ටිකක් ගෙනෙයි. අද රැට අම්මා ඉන්දියාප්ප තම්බනවා. කිරිමාළුත් එක්ක ඉන්දියාප්ප කන්න තිබ්බනම් නියමෙට ගැලපෙනවා. මං සල්ලි දෙන්න. දැම්ම ගියොත් හොඳ මාළු ටිකක් තෝරගන්න පුළුවන්. මොන මගුලක්ද තාත්ති කියන්නේ? මං දැන් මේ යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න යන්න හැදුවේ. කිරිමාළු ගේන්න මාළු කඩේට යන්න මට වෙලාවක් නැහැ. එහෙනම් උඹට අද රැට කෑම නැහැ. යාළුවෙක්ගේ ගෙදරින් ගිහින් කාපන්. හරි දෙන්නකො සල්ලි. මොන මගුලක්ද මන්ද මොකක් හරි කරන්න ගියොත් වැඩක් කියනවා මට. පා වෙලා තියෙන්නේ මට නම් මේ ජීවිතේ. ෂේ. අද මං එනවා කිව්වනේ අරුන්ට. ෆෝන් එකේ ගේම් එකක්වත් ගහගන්න නෑ අපේ තාත්තත් එක්කන. ෂේ. දැන් ඉතින් මාළු කඩේට ගිහිල්ලා උගේ ගෙදර යද්දි කීය වෙයිද මං? මොන මගුලක්ද මන් දන්නේ මොකක් හරි කරන්න ගියොත් මොකක් හරි බකට් එකක්මයි පෙල්ලෙන්නේ මට නම්. ඒ කොබම් බෙන්ජා හතරට එනවා කිව්වේ බලහන් තාම නෑ ඉතින්. ඕක වෙලාවට වැඩක් කරන්න කෙද්ද? හතරට කිව්වනම් ඕක ඉන්නේ අනිවාර්යයෙන්ම පහමාට. ඔන්න මං හූන කිව්වා වගේම කියන්න. බලහන්කො ඉතින් දැන් ගේම් ගහන්නත් නෑ යන්න හිටපු ගමන යන්නත් නෑ. හූ වෙනකන් ඉන්න බෑ අපි. ෂිට්. කියද්දි මාර එන්නේ මොකක් හරි පචයක් කෙලී ඉතින් දැන් පරක් වුණාට. ඔකගේ කටට බොරු එන්නේ ගලාගෙනනේ. ගෙදරින් එළියට බහිද්දිම මාර කේස් එකක් බං උනේ. කේස් එකක් වුණාද? මොකද්ද කේස් එක කියහන්කො දැන් බලන්න. ගෙදරින් එළියට අඩිය තියද්දිම තාත්තා කිව්වනේ මට මාළු කඩේට යන්න කියලා අම්මා රැට ඉදියාප්ප තම්බනවා කිරිමාළු ගේන්න කියලා. බලහන්කො ඉතින් මටත් වෙන වැඩ. දැන් ඉතින් උඹ කිරිමාළු ගෙනිච්චද ගෙදරට? නෑ බං සල්ලිත් තරම් මං ටක් ගාලා මාරු වුණා. තව ටිකකින් ගෙනිහින් දෙනවා. රැටනේ අනික හදන්නේ. එහෙනම් දැන්වත් යමන්. දැන් කීයේ ඉඳන්ද බලහන්. උඹ එනකන් අපි හිටියේ. ගේම් එකක් ගහන්න නෑ උඹ හන්දා. යයියා. බඩගින්නකුත් එනවා. කඩේකින් මොනවා හරි කාලා තේ එකක් බීලම යන්න. සල්ලි නෑ හැබැයි අතේ. සල්ලි නම් මොනවද බං? ඉස්සෙල්ලා කාලා ඉමුකෝ. මොදලාලි. ප්ලේන්ටි 3යි වඩේ 3යි තෝසෙ 3යි. මෙන්න ප්ලේන්ටි 3යි වඩේ 3යි තෝසෙ 3යි. පට්ට රහයි නේද බං? මොකෝ කියන්නේ? තා වඩේ 2 3ක් කමු. මුදලාලි තා වඩේ 4ක් විතර ගේන්නකෝ. වඩේ තෝසෙයි ප්ලේන්ටි 850යි ගාන. මෙන්න මේකෙන් ගන්න. නෝනි ඉන්දියාප්ප තම්බන සුවඳ මෙහෙටත් එනවා. දැන් නම් මට හොඳ බඩගින්නක් එනවා. ගිහින් බලන්න ඕනි කුස්සිය පැත්තට දෙන්න. ඉන්දියාප්ප තම්බල ඉවරන්න ඕනේ. තම්බල ඉවර නම් මට ටිකක් බෙදන්නකෝ. ඉන්දියාප්ප තම්බල නම් ඉවරයි මහත්තයා. හැබැයි මේ කොල්ල තාම ආවේ නෑනේ කිරිමාළු ටිකක් තරම්. තාම ආවේ නෑ? කීයටද මම මේකට සල්ලි දුන්නේ? උඹ ඉන්නවා මං කෝල් එකක්වත් තරම් බලන්න. ආපු දෙන්කෝ අද ගෙදර ඕක. හප්පට උඩු. දොර කොට ගාවම තාත්තා ඉන්නව නේද? දැන් ඉතින් කිරිමාළු ගන්න තිබ්බ සල්ලි වලින් වඩේ තෝසේ කෑව කිව්වොත් නම් හොඳට අද කන හරහා පාරක් කන්න පුළුවන් මට. ෂෙක් විතරක්. මෙච්චර වෙලා කොහෙද ගියේ? කෝ කිරිමාළු ටික? මේ මාර අප්සෙට් වැඩන්නේ තාත්තේ උනේ. කිරිමාළු ටික අරන් එදි බල්ලේ පාට පැනලා කිරිමාළු ටික අරන් ගියානේ. බල්ලේ පාට පැනලා කිරිමාළු ටික අරන් ගියා? දීපු සල්ලි වලින් කඩචෝරු කාරම් බොරු කියනවා නේද මට? අයියෝ ගාන්න එපා තාත්තේ. වඩේ තේකකුයි තෝසේ විතරමයි යාළුවොත් එක කෑවේ මම. අයියෝ ගහන්න එපා.
අයි නම් ඔයාගේ චූටි පුතා ඒ වගේ එකට වැඩක් කරන්නේ නැහැ තාත්තේ. මට සමා වෙන්න. හරි හරි දැන් බොරුවට අඬන්න නැතුව ගිහිල්ලා ඉන්දියාප්ප ටිකක් කනවා. බලනවා කිරිමාලු ටිකක් අරන් ආව නම් අද බඩපැලෙන් ඉන්දියාප්ප කන්න තිබ්බනේ. දැන් ඉතින් කන්න වෙන්නේ කොච්චි සම්බෝලත් එක්ක තමයි. මම දැන් කිරිමාලු කන්න බලන් හිටියා. සමා වෙන්න තාත්තේ.